අපි චක්ලේඛනයක් නිකුත් කරා වීතොග රැස් කරන කිසිවෙකුට රජයේ ලියාපදිංචි නොවි වීතොග රැස් කරන්න බෑ ඊට පස්සේ. තමන් කුඹුරෙන් කොටලා වී ටික ගෙදර තියාගන්න එක නෙමෙයි මේ කියන්නේ. මිලදී අරගෙන තොග රැස් කරනවා නම් එයා රජයේ ලියාපදිංචි වෙන්න ඕනේ. වී නිෂ්පාදනය වෙන්න අපේ රටේ මහා මාර්ග වලට ඇරුණුකොට වැඩිම ආයෝජනය කරලා තියෙන වාරි මාර්ග වලට. අපි රුපියල් 25000ක් දෙනවා. ආසනවාසගත බිලියන 5කට ආසන ප්‍රමාණයක් අපි දෙනවා. බිලියන 5කට වැඩි ප්‍රමාණයක් අපි දෙනවා පොහොර සානාද. බිලියන 20ක්. මේ මහා කන්නේ අපි බිලියන 20ක් දුන්නා පොහොර සානාදරට. කෝටි 2000ක් අපි පොහොර සානාදර වෙනින් යොදවනවා. රටේ ඉඩම් සම්පත මේකට යට කරලා තියෙනවා. එහෙනම් මේක ජාතික දීපල. ඒක මේ එක එක්කෙනාට හංගගෙන ඉන්නේ, එක එක්කෙනාට තොග රැස් කරගෙන ඉන්නේ. එහෙම කරන්න බෑ. ඒ නිසා ඒ දීපල පිළිබඳව ආණ්ඩුවට වාර්තාව ඕන එක. හරිද? එහෙම නොකරන ඒවා පවර ගන්නවා. තව පොඩි දවස් කිහිපයක් දෙන්න. මේ සහල් මිල මේ තියපු උපරිම සිල්ලර් මිලෙන් එහා විකුණන්න දෙන්නේ නැහැ. මම එදත් කිව්වා. අපි ගාව මේක පාලනය කිරීම සඳහා ආම් එකක් නැතුව මේක හැප්පෙන්න යන්න බෑ. අපි ගාව ආම් එකක් හදාගන්න මේකට මුහුණ දෙන්න පුළුවන්. ඒ ආම් එක හදාගෙන ඉවරලා අපි එකට හැප්පෙනවා. ඒ සැලස්මට ආවේ නැත්නම් මම අද කියන්නේ මේ මූලිකම තේරුම් ගන්න අද කියන්නේ. ඒ කියන සැලස්මට ඒගොල්ලෝ ආවේ නැත්නම් හමුදා බාරයට මූල ගන්නවා. හරි. අරගෙන ඒගොල්ලෝගේ මැනේජර් ඉන්නේ. ඒගොල්ලෝගේ සේවකයෙක් කොටන්නේ. හැබැයි හමුදා බාරේ තියෙන්නේ. නිකුත් කරන හාල් ප්‍රමාණය හමුදාට වාර්තා කරන්න ඕන. කඩේට යනක හමුදා නිලධාරියෙක් යනවා. ගිහලා කඩේට කීයට දැම්මේ කියලා වාර්තා කරන්න ඕන. බලමු හැප්පිලා. මේ මහා කන්නේ මේක කරනවා.